කොළඹ ඉඳන් කන්තලේට වැලි අරගෙන එන්න ගිය ගමන අපි ඉන්න ලොකේෂන් එකේ ඉඳලා කිලෝමීටර් 239ක් දුර යන්න තියෙනවා. කන්තලේ ඉඳන් ගේන වැලි බලන්න අපිත් එක්ක යමු. කන්තලේ වැලි තොටුපළ බලන්න. කන්තලේ බලා පිටත් වෙන්න කලින් චාරිත්‍රයක් විදිහට කොහොඹතු එල්ලන්නේ අපේ සනා බොයි තමයි. සුබ මොහොතින් කියලා කන්තලේ බලා පිටත් වෙන්න තමයි හදන්නේ. පොඩි තමයි ලොරි අරගෙන යන්නේ. කිලෝමීටර් 239ක දුරක් යන්න තියෙනවා. යන ගමන පරිස්සමින් ගිහින් එන්න පුළුවන් වෙන කියලා ආශිර්වාදයක් අරගෙන අපිව ජීවත් කරවන අපේ වාසනාවන්ත ටිපර් එකට ඩීසලුත් ෆුල් ටැංක් කරගෙන කන්තලේ බලා පිටත් වෙන්න තමයි හදන්නේ. මේ ගමන අපිත් එක්ක යන්නේ LH වාසනාවන්ත ටිපර් එක තමයි අපේ. බඩගින්නක් ඇවිත් රැට කන්න කියලා ජනක කිචන් හොටෙල් එකෙන් නතර කරා නිට්ටඹුවේ. රයිස් කොත්තු තමයි ඉතින් රැට කන්න තියෙන්නේ. ඉතින් අපි කොත්තුවක් කෑවිතින් චිකන්. පාන්දර 12යි 11යි වෙලාව. පාරෙත් වාහන අඩු නිසා ඉතින් ගමන යන්න හරිම පහසුයි. දැන් අපි ඉන්නේ කුරුණෑගල. නිදිමත නැති වෙන්නත් කියලා අපි හබරන නතර කරනවා තේ එකක් බොන්න. හබරන නෙත්මි හොටෙල් එකෙන් තමයි අපි තේ බිව්වේ. දැන් වෙලාව පාන්දර 2:40. දැන් තමයි ඉතින් පරිස්සමෙන් කල්පනාවෙන් හිමින් තමයි යන්න ඕනේ. මොකද අලි ඉන්නවා මේ පාරේ. වෙලා තියෙන නිසා අපි පොඩ්ඩක් නිදාගෙන දැන් අපි ආපහු පිටත් වෙන්න යන්නේ. කන්තලේ වැලි තොටුපොළ බල. අපි යන වැලි තොටුපොළට යන්න වෙලාවක් තියෙනවා. උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් විතරයි වැලි තොටුපොළට යන්න පුළුවන්. උදෙන්ම තමයි අපි වැලි තොටුපොළට යන්නේ. ඉතින් ටිකෙන් ටික ලං වෙනවා අපි වැලි තොටුපොළට. ඔයාලා දකින්නේ මේ වැලි තොටුපොළට යන පාර තමයි. වැස්ස දවසට එහෙම මේ පාරවල් වල යන්න ගොඩක් අමාරුයි. ඉතින් ඔයාලා ටිපර් දකින්නම උදෙන්ම ආපු ටිපර් ටික තමයි දැක්කේ වැලි තොටුපොළට. කන්තලේ වැලි තොටුපොළ තමයි ඔයාලා මේ වීඩියෝ වලින් දකින්නේ. වැලි තෝරලා බලලා අපිට අවශ්‍ය තැනින් වැලි පටවන්න තමයි හදන්නේ අපේ ටිපර් එකට. කන්තලේ වැලි තොටුපොළ හිතන තරම් දකින තරම් සුන්දර නෑ මේ රස්සාව. උදේ ඉඳන් හවස 6 වෙනකන් වතුරත් එක්ක ඔට්ටු වෙනවා මේ ජීවිත. කන්තලේ කියන්නේ දුෂ්කර පළාතක්. මේ ටිපර් වලට වැලි පැටවෙන්නේ සවල් වලින් තමයි. කොච්චර මහන්සියක් වෙනවද? වෙලාව 6:47යි උදේ. මේ වැලි තොටුපොළ නිසා පවුල් කීයක් ජීවත් වෙනවා ඇතිද? පාරේ වැලි ටිපර් ආවට කොළඹ හાર્ඩ්වෙයාර් වල වැලි තිබ්බට වැලි තොටුපොළේ ජීවිතේ හොයන මිනිස්සුන්ගේ කතාව සුන්දර නෑ. මම දැක්ක දෙයක් තමයි කන්තලේ වැලිවල දුක මහන්සිය ජීවිතේ හැංගිලා තියෙනවා. කතාවෙන් කතාව අපේ ටිපර් එකට වැලිත් පටවලා ඉවරයි. දැන් අපි උදේට කන්න තමයි හදන්නේ. වැලි තොටුපොළේ කඩ කීපයක් තියෙනවා. කෑම තියෙන. කෑම වර්ග හිම ගොඩක් තියෙනවා. අපි කෑවිතින් රොටි තමයි උදේට. සාධාරණ මුදලකට මේ වගේ තැනක හොඳම කෑම එකක් කන්න පුළුවන් කියන්නේ කන්තලේ වැලි තොටුපොළ තමයි. කහ පාටට මේ ඔයාලා දකින්නේ වණ්ඩු තමයි. මේ තියෙන කඩ කීපේ නිසා තමයි රියදුරු මහත්තුරුන්ගේ සහ වැඩ කරන හැමෝගෙම බඩගින්න නිවා ගන්න තියෙන කඩ කීපය. කොළඹට එන වැලි ටිපර් ලෝඩ් එක පිටින් ටිපර් එක එරිලා තියෙන විදිය තමයි දකින්නේ. මේ ටිපර් එක ගොඩට ගන්න ඔට්ටු වෙන විදිය තමයි වීඩියෝ වලින් දකින්නේ. ටිපර් රස්සාව සුන්දර නෑ ඉතින්. කන්තලේ ඉඳලා කොළඹට කිලෝමීටර් 240කට වැඩි දුරක් තියෙනවා. ඉතින් හිතන්න ලෝඩ් එක පිටින් කොළඹට එනවා කියන්නේ පහසු දෙයක් නෙවෙයි ඉතින්. හරියට නිින්දක් නැතුව මේ ටිපර් එකේ නිදාගෙන ලොකු මහන්සියක් ගන්නවා මේ රියදුරු මහත්තරු. අපේ කොළඹ බලා පිටත් වෙන්න තමයි හදන්නේ. කලින් කිව්වා වගේ වැස්සට එහෙම මේ පාරවල් වල යන්න බෑ. ලොරි එහෙම එරෙනවා වැස්සට. මේ වීඩියෝ වලින් පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා ඔයාලට වැලි රස්සාව ගැන. කන්තලේ තියෙන සුන්දර වෙලි ආයත් තමයි ඔයාලා දකින්නේ වීඩියෝ වලින්. අපිට ලස්සන තැනක් හම්බුණා නාන්න. මෙහෙම තමයි ඉතින් අපේ කට්ටිය නෑවේ කන්තලේ ඇවිත්. මේ තියෙන පරිසරයේ සුන්දරත්වය තමයි දකින්න වීඩියෝ වලින්. ඔයාලා නාල එහෙම දැන් අපි පිටත් වෙන්න තමයි හදන්නේ කොළඹ බල. නාපු නිසා ඇඟි අමාරුව මහන්සියම පොඩ්ඩක් එහෙම අඩු වුණා. වැලි ටිපර් ජීවිතේ මෙහෙම තමයි ඉතින්. කන්තලින් වැලි පටවගත්ත ටිපර් තමයි මේ පිළිවෙලට ලස්සනට ඉස්සරහින් යනවා දකින්නේ ඔයාලා වීඩියෝ වලින්. ලෝඩ් එක පිටින් මේ යන ටිපර් රෑ වෙන්න තමයි කොළඹට යන්නේ. වාහන තදබදය නිසා වීඩියෝ වලින් ඈතින් දකින්නේ කන්තලේ වැව. අපි දැන් හරියටම ඉන්නේ අග්බෝපුර. අපේ ටිපර් එකේ හුලං චෙක් කරන්න කියලා අපි නතර කරා ටයර් කඩේක. ඉතින් ලෝඩ් එක තියෙන නිසා අනිවාර්යෙන් ජැක් එකක් ගන්න ඕනේ. ජැක් කරලා ටයර් වල හුලං ප්‍රමාණය චෙක් කළා. දැන් අපි හුලං ගහනවා තමයි දකින්නේ වීඩියෝ වලින් ටයර් වලට. කන්තලේ නුවන් ටයර් හවුස් එකෙන් තමයි අපි හුලං ගැහුවේ. දැන් අපි දවල්ට කන්න තමයි යන්නේ. වැව් මාළුත් එක්ක රසම රස බත් එක. අනිවාර්යෙන් කන්තලේ આવුත් ඉතින් වැව් මාළු කෑල්ලක් කාලම යන්න ඕනේ ඉතින්. මාරම රසයි කෑම එක. ඔයාලා දකින්නේ අපි කෑම කාපු කඩේ තමයි.
හබරන සීගිරිය පහු කරගෙන දැන් අපි හිමින් හිමීට දැන් ඉතින් කොළඹට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් වීඩියෝ වලින් ඔයාලා දකින්නේ. පාර යනකොට අමාරු හරියක් හම්බ වෙනවා උමාරගොල්ල කන්ද. ලෝඩ් එක පිටින් මේ කන්ද යනවා කියන්නේ ටිකක් ඉතින් අමාරුයි. ගොඩක් ටිපර් මග නතර කරලා ටයර් රත් වෙලා නිසා එන්ජින් එක ටිකක් කූල් වෙන්න තියලා තමයි මේ කන්ද පහු කරගෙන යන්නේ. අපේ ටිපර් මහතුරුත් ඉතින් ලොකු කට්ටක් කනවා. කොස් කැලේ තමයි පහුවෙන්නේ. ඉතින් ලස්සන තැන. ඉතින් අපි ටිකක් ඉස්සරහට ගිහින් නතර කරා. ලොරියටත් මහන්සි නිසා අපිටත් මහන්සි නිසා පොඩි තේකක් බීලා හිමීට ඉතින් අපි මෙතනින් පිටත් වෙනවා ආපහු මේ ගමන. කොළඹ බලාගෙන දැන් අපි අපේ ලොකේෂන් එකට ආව හරියටම වෙලාව 11:32යි. ඔහොම තමයි ඉතින් වැලි ජීවිතේ සුන්දර නෑ ඉතින් දකින්න තරම්. මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා ඔයාලගෙත් අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක බලලා කන්තලේට වැලි ගේන්න ගිය ගමන ඉවර වෙනකම් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.